ශුද්ධ ලියවිල්ලෙහි සම්මත ග්‍රන්ථ නාමාවලිය කියන්නේ දේවානුභාවයෙන් ලියවුණු පොත් ලයිස්තුවක්. සම්මත ග්‍රන්ථ නාමාවලිය ගැන විවාද තියෙන්නේ පුරාණ ගිවිසුම සම්බන්ධව. ජුදෙවරුන් සහ කතෝලික නොවන ක්‍රිස්තියානි අය, ඒ කියන්නේ ප්‍රොතෙස්තන්තවරුන් පුරාණ ගිවිසුමේ පොත් 39ක් සම්මත කියලා පිළිගන්නවා. ඒත් කතෝලික සභාවට අනුව පුරාණ ගිවිසුමේ පොත් 46ක් තියෙනවා. මේ අමතර පොත් 7 ලැබෙන්නේ ග්‍රීක පිටපත වන සෙප්ටුආජින්තේනුයි. ජුදෙවරුන් සහ ප්‍රොතෙස්තන්තවරුන් පාවිච්චි කරන්නේ හේබ්‍රෝ පිටපත. මේ පිටපත් දෙකම බිහි වෙලා තියෙන්නේ එකම මූලාශ්‍රයකින්. ඒක මැසොරටික් පිටපත කියලාත් හඳුන්වනවා. ඒකෙත් පුරාණ ගිවිසුමේ පොත් 39යි. ඉතින් කතෝලික බයිබලයේ පුරාණ ගිවිසුමට පොත් 7ක් වැඩි. මේවා හඳුන්වන්නේ ද්විතීය සම්මත ග්‍රන්ථ කියලා. ඒ පොත් 7 තමයි තෝබිත්, ජූදිත්, සලමොන්ගේ ප්‍රඥාව, උපදේශකයා හෙවත් සිරාක්, බාරුක්, මකබිවරු 1 සහ මකබිවරු 2. ද්විතීය සම්මත කියන්නේ දෙවනුව සම්මත වුණු ඒවා කියලා අදහස් වුණත් මේ පොත් මැසොරටික් පිටපත හැදෙන්න කලින් සෙප්ටුආජින්ත පිටපතේ තිබුණා. මුල් කාලවල සම්මත සහ ද්විතීය සම්මත ග්‍රන්ථ අතර වෙනසක් තිබුණේ නැහැ. දැන් අපි බලමු මේ සෙප්ටුආජින්ත පිටපත ගැන. හේබ්‍රෝ ශුද්ධ ලියවිල්ල, ඒ කියන්නේ පුරාණ ගිවිසුම ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ පමණ ග්‍රීක භාෂාවට පරිවර්තනය කෙරුණා. ඒක කළේ දෙවන ටොලමි රජතුමා යටතේ විනයදරයන් 70 දෙනෙක් එකතු කරලා. ඔවුන් මේක තනි තනියෙන් කළත් පරිවර්තන 72ම සමාන වුණා කියලා කියනවා. ඒ පරිවර්තනය සෙප්ටුආජින්තය කියලා හැඳින්වෙනවා. ඒකේ අර්ථය 70. කතෝලික පුරාණ ගිවිසුම විදියට සලකන්නේ සෙප්ටුආජින්ත පිටපතෙන් ලැබෙන මේ පොත් 46යි. දැන් අපි බලමු ද්විතීය සම්මත ග්‍රන්ථත් දේවානුභාවයෙන් ලියවුණා කියලා කියන්න මොන සාක්ෂි තිබුණද කියලා. නව ගිවිසුමේ කතුවරුන් තමන්ගේ ලියවිලි ලියද්දී ගොඩක් වෙලාවට පාවිච්චි කළේ මේ ග්‍රීක පිටපත. ඔවුන් ගත් උපුටා ගැනීම් 350න් 300ක්ම ගෙන ඇත්තේ මේ ග්‍රීක පිටපතනුයි. ඒ උපුටා ගැනීම් 300න් 18ක් ගෙන ඇත්තේ ද්විතීය සම්මත ග්‍රන්ථවලින්. ඒ පොත්වල දේවානුභාවය ගැන ප්‍රශ්නයක් තිබුණා නම් ඔවුන් එහෙම කරන්නේ නැහැ. ග්‍රීක පිටපතේ සම්මත සහ ද්විතීය සම්මත ග්‍රන්ථ කියලා වෙන් කරලා පෙන්වන්නේ නැහැ. උදාහරණයක් විදියට නෙහෙමියා ග්‍රන්ථයට පස්සේ තෝබිත් සහ ජූදිත් කියන ද්විතීය සම්මත ග්‍රන්ථ දෙක තියලා ඊට පස්සේ එස්තර් ග්‍රන්ථය තියලා තියෙනවා. මේකෙන් පේනවා මේ පොත් දෙවර්ගයේම එකම පූජනීය මට්ටමකින් සැලකුවා කියලා. මුල් කිතුණු සභාවේදීත් ද්විතීය සම්මත ග්‍රන්ථ ජනවන්දනාවට පාවිච්චි කළාට සාක්ෂි තියෙනවා. මේ සියල්ලෙන් පේන්නේ ක්‍රිස්තු පූර්ව යුගයේ ඉඳලම ද්විතීය සම්මත ග්‍රන්ථත් දේව වචනේ විදියට සැලකුවා කියලා. බයිබලයේ පොත් ගණන විවිධ ආගමික සම්ප්‍රදායන් අනුව වෙනස්. හේබ්‍රෝ බයිබලයේ තුල පුරාණ ගිවිසුමේ පොත් 39ක් පමණ ඇතුළත් වෙනවා. නව ගිවිසුම ඇතුළත් නොවන නිසා එහි මුළු පොත් ගණන 39ක් පමණයි. ක්‍රිස්තියානි බයිබලයේ පුරාණ ගිවිසුමේ පොත් 39ක් සහ නව ගිවිසුමේ පොත් 27ක් ඇතුළත් වෙනවා. එහි එකතුව 66ක්. කතෝලික බයිබලයේ පුරාණ ගිවිසුමේ පොත් 46ක් සහ නව ගිවිසුමේ පොත් 27ක් ඇතුළත් වෙනවා. එහි මුළු පොත් ගණන 73ක්. ඒ නිසා ඒවායේ දේවානුභාවය ගැන සැකයක් නැහැ. කතෝලිකය විදියට අපිත් දේව වචනේ විදියට පිළිගෙන ජීවිතයට ආලෝකය කරගන්න ඕනේ.